ජාතික නාමල් වෙන බලන්නට ජාතික නාමල් වෙන පිළිබඳව තොරතුරු ටිකක් ඔය කට්ටියගේ දැනුම් පොතට අරන් එන්නට විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අපේ ජාතික උරුමයක් ලෙස ජාතික නාමල් වෙන අපිට සඳහන් කරන්නට පුළුවන්. මේ තුල ගැබ්ව තිබෙන විශේෂිතම කරුණ වෙන්නේ ජාතික නාමල් වෙන ගත්තාම ජාතික නාමල් වෙන වසර මිලියන 550කට වඩා පැරණි තුරුලතා වලින් සැදියුම්ලා විශාල වටිනාකමක් සහිත අපේ රටේ ජාතික උරුමයක් විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන්. ජාතික නාමල් වෙන බලන්න යන්න කලින් අපිට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්න ඕනේ. මේ මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදලට තමයි මේ මුදල් යන්නේ. අපි බලමු ප්‍රවේශ පත්‍රය කීයද කොහොමද කියලා. අපි දේශීය සංචාරකයන් සඳහා අවුරුදු 18කට වැඩි කට්ටියට රුපියල් 60ක මුදලක් අය කරනවා ජාතික නාමල් වෙන සංචාරය කිරීමේදී. පොඩි කට්ටියට $3යි, වැඩි කට්ටියට ඒ කියන්නේ ෆොරින් කට්ටියගෙන් $6ක් සහ $3ක් වෙන මුදලක් ජාතික නාමල්. අතන හොඳයි නේද? මුදල අපි ප්‍රවේශ පත්‍රයක් මිලදී ගමු. මේ තියෙනවා ජාතික නාමල් වෙන මධ්‍යම සංස්කෘතික අරමුදල. මෙන්න මේ ප්‍රවේශ පත්‍රය අරගෙන දැන් ජාතික නාමල් වලට අපි ඇතුල් වෙන්න යන්නේ. මේ භූමි භාගයේ හෙක්ටයාර 1000කට වැඩි භූමි භාගයකින් යුක්ත පරිසර පද්ධතියකට තමයි දැන් අපි ඇතුල් වෙන්නට යන්නේ. මේ ජාතික නාමල් වෙන පරිසර පද්ධතිය තුල සංගීත තිබෙන ඉතිහාසගත කරුණු පිළිබඳව පුරාණ විහාර සංස්කෘතිය අනුරාධපුර රාජධානිය පිළිබඳව කියවෙන ඒ විහාරාරාම ගල් කැටයම් සෙල් ලිපි සහිත පුරාවිද්‍යාත්මක වටිනාකම යුතු ස්ථානක් අපිට මේ ජාතික නාමල් වෙන අපිට බලා ගන්න පුළුවන්. අපි යම් බලන්න ජාතික නාමල් වෙනට ඇතුල් වෙන්න. මෙහි ඉතිහාසය අනුරාධපුර මුල් යුගය දක්වා දිව යනවා. ක්‍රිස්තු පූර්ව 3 වන සියවස දේවානම් පියතිස්ස රජු දවස හා 4 වන දප්පුල රජු සහ 4 වන කාශ්‍යප රජු රජ පාලනය කාලය තුල මෙම ස්ථානයේ විහාරයක් සහ භාවනා මධ්‍යස්ථානයක් තිබූ බවට සාක්ෂි තිබෙනවා. ඒ වගේම මෙම පරිශ්‍රය මිනිස් අභය භූමියක් ලෙසත් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි වැරදි කරන්නා වූවන් පුනරුත්ථාපනය කරන ස්ථානයක් ලෙසත් එකල හඳුන්වාගෙන තිබෙනවා. එකල මෙම නාගස් වැවීමට පෙළඹුණ හේතු සාධක වී තිබෙන්නේ මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වන්නේ නාගසප් පෙරටු කරගෙන බව ඉතිහාස මූලාශ්‍ර වලින් හමු වී තිබෙනවා. ඒ හේතුව මත මෙහි නාගස් වවන්නට ඇති බවට විශ්වාස කරනවා. වර්ෂ 1991 වර්ෂයේ සිට මේ දක්වා කාලය තුල පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ අපරිමිත උත්සාහය සහ කැපවීම මත මෙම රෝස ඛනිජ නිධිය සහ නාවනය මේ දක්වා ආරක්ෂා කිරීමට උන්වහන්සේගේ ධෛර්යය අමිල සේවයකි. ජාතික නාමල් උයන සංචාරය කිරීමේදී ඔබට දැකගත හැකි සුවිශේෂීම කාරණය වනුයේ මෙතුල ජාතික නාමල් උයන පරිශ්‍රය තුල පොලිතීන් ප්ලාස්ටික් කුණු කසල කොහෙවත් දකින්නට ලැබෙන්නේ නැහැ. එහි ගෞරවය මෙහි පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කිරීමේ ගෞරවය හිමි යුත්තේ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ටයි.
ඔබ මේ දකින්නේ පෘථිවියේ රෝස හදවතයි. එහෙමත් නැතිනම් ජාතික නාමල් උයන තුල පිහිටි රෝස තිරිවානා කඳුවැටියයි. අක්කර 600ක භූමි භාගයක පැතිරුණු මෙම රෝස තිරිවානා කඳුවැටිය සොබාදාම අප වෙත ලබා දුන් අපූර්වතම නිර්මාණයකි. සංචාරය කරනකොට ඔය කට්ටියට මට පෙන්වන්න ඕනිකම තිබ්බේ මේ දියැල්ලක් ආරම්භ කරන තැන එහෙමත් නැත්නම් උල්පතක් පටන් ගන්න තැන මේ ජාතික නාමල් වෙන කන්ද නගින්න කලින් ඔයාලට හම්බෙනවා බලන්න උල්පතක ආරම්භය. දැන් බලන්න මේ පැත්තෙන් එනකොට මේ ඇල දිගෙත් ඒ වතුර නැහැ. මේ ඇල දිගේ බලනකොට මේ ඇල දිගෙත් වතුර නැහැ. හැබැයි මෙතනින් ජල මූලාශ්‍රයක් පටන් අරගෙන මේක කන්ද පල්ලෙහාට ඇදෙනවා. හරිම මේ ස්වභාව සෞන්දර්යය කොච්චර විස්මිතද කියලා කියනවනම් බලන්නකො උල්පතක ආරම්භය මට ඔය කට්ටියට පෙන්වන්න පුළුවන්කම හම්බ වෙනවා. ජාතික නාමල් වෙන තාලොත් විතරයි මේ වගේ සුන්දර ස්වභාව සෞන්දර්යයේ විශේෂ දක්ෂතාවයන් බලා ගන්න පුළුවන්. හරියට මේ නුවරඑළිය ගියා වගේ ෆීලින් එකක් දැනෙන්නේ. අතරම මේ පරිසර පද්ධතිය තුළට ආවයින් පස්සේ පුදුම සීතලක්, ඒ කියන්නේ කාලගුණය වෙනස් වීම කොච්චර දුරට ක්ෂණිකව කාලගුණය මේ ජාතික නාමල් වෙන නාවනය තුළ සිදු වෙනවාද කියලා අපිට බලා ගන්නට පුළුවන්. කොහොම නමුත් මේක තමයි උල්පතක ආරම්භය. මේ උල්පත පටන් ගන්න තැන දැන් මේ දිය උල්පත නැවතත් නාමල් වලට අපි දැන් ජාතික නාමල් වල රෝස් තිරිවානා කඳුවැටිය බලලා එන ගමන් අපිට පටන් ගන්න මේ දිය උල්පත පටන් ගන්න තැනත් ඔකට පෙන්වන්න හම්බ වුණා. ඒ දිය උල්පත දැන් මේ විශාල දිය පහරක් වෙලා නැවත මේ තැනකින් අපිට මේ පෙන්වන්න හම්බ වුණා. ඉතින් කොහොම වුණත් මේවා කිව්වත් පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙනවා මේ තනිකර තිරිවානා ගලක් තුළ ඉස්සරපු ජල තටාකය කුංචි ජල ටැංකියක් තමයි තියෙන්නේ. මම හිතන්නේ ඒ කාලේ ඒ ස්වාමීන් වහන්සේලා මේ විහාරාරාම පන්තියේ ඒ සංඝයා වහන්සේලා දිය නාන්න භාවිතා කළ එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පානීය ජලය අවශ්‍යතාවයේ සපුරා ගන්න ගත්තනක් වෙන්න පුළුවන් කියලා මේ ජල මූලාශ්‍ර කොහොම හරි බලද්දි මේ පෞරාණිකත්වයේ බලද්දි මෙන්න කොහොම පැරණි ජල තටාකයක් කියලා තමයි කියන්නේ. කොහොමනත් මෙම ජලය ආයුර්වේද ඖෂධ ගුණයෙන් හා ලවණ ඝනත්වයෙන් ඉහළගේ ගන්න බව තමයි මෑත කාලීන පරීක්ෂණ වලින් හඳුනාගෙන තිබෙන්නේ.